සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඔන්න මම ඔයාලට පොඩි දෙයක් අරන් ආවා පෙන්නන්න. මොනවද දන්නවද ඔයගොල්ලොන්ට ගිනාවේ අද? මෙන්න මේ වගේ ලස්සන බයි කලර් වෙලා තියෙන කවාලියක් තමයි අද ඔයාලට මම පෙන්නන්නේ. බලන්නකෝ කවාලියක් කියන්නේ බයි කලර් වෙන වර්ගයක්. ලිවියන් රෙඩ් ලිවියන් ඔරෙන්ජ් කියන්නේ බයි කලර් වෙන වර්ග. ඒ කියන්නේ ඕනෑම එකක් හොඳට බයි කලර් වෙන බව ඔයාලට දැන් තේරෙනවා මම කියන්න ඕනේ නේද? මේ හැම බැංකොක් ඇන්තූරියන් වර්ගයම බයි කලර් වෙනවා. මම ඔයාලට අද පෙන්නන්න යන්නේ ඊට වැඩි හාත්පසින් වෙනස් දෙයක්. මල් වර්ග විවිධාකාරයි. ඔය මේ ෆ්ලෑෂ් කියන්නේ විකෘතියක් කියනවනේ. එහෙනම් මේකත් බලන්නකෝ විකෘතියක් වෙලා තියෙන හැටි බලන්නකෝ. මෙන්න මේ දැන් මේ කවාලිය. මේකේ කෙමිය බලන්නකෝ. මේ කෙමිය අග්ගිස්ස දෙකට බෙදලා. මලේ පෙත්ත බලන්නකෝ. මේ පැත්තරත් පෙත්ත, මේ පැත්තරත් පෙත්ත. මේ දෙකේ එක පෙත්ත තමයි මේ කෙමිය තමයි මේ දෙකට බෙදලා දෙන්නේ. බලන්නකෝ. බද්ධ වීම කියන ඒවා බලන්නකෝ නේද? අර දෙබිඩි මේ ඔය ඉන්නේ සමහර ඒ වගේ මේකෙත් විකෘතියක් වෙලා තමයි මල හැදිලා තියෙන්නේ. මේ මලේ එක කෙමිය දෙක එකට ඇලවිලා ඇවිත් අග්ගිස්සෙන් දෙකට වෙන් වෙලා පෙති දෙක දෙපැත්තට ඇවිලා. බලන්නකෝ මේවත් විකාර නේද? මට හිතෙනවා ඔයගොල්ලන්ට ඒක පෙන්නන්න. දැන් මේ පළවෙනි මල. ඒකත් මේ බලන්නකෝ හොඳට තියෙනවා. මේ දෙවෙනි මල. දෙවෙනි මල වෙනත් විදියකට හැදුනා බයි කලර් වෙලා ලස්සනට. හැදෙනකොටම බයි කලර් වුණේ. හඳද ඊළඟට තුන්වෙනි බල බලන්නකෝ වෙනත් විකාරයක් හැදිලා. ඉතින් ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් ඉතින් මල් වලත් සිද්ධ වෙනවා. හැබැයි මේ ගහ හොඳට නිරෝගීව හැදිලා තියෙනවා. මේ බලන්න හොඳට වඳුරු දාලා හැදිලා තියෙනවා. හොඳට නිරෝගීව තියෙනවා. හොඳද? මේක ඇවිල්ලා කවාලි ගහක්. හොඳද? ඉතින් මට හිතුණා ඔයාලට මේක පෙන්නන්නයි. ඒ වගේම ඉල්ලන කෙනෙක් හිටියොත් ඔන්න දෙන්නයි. දෙන්නත් පුළුවන්. හොඳද? මෙන්න බලන්නකෝ ලස්සන පොහොට්ටුවකුත් තියෙනවනේ. මේ බලන්න පොහොට්ටුවකුත් තියෙනවා. මේකේ පැල දෙකක් එකටම හැදීගෙන ඉන්නේ. හොඳද? ඒකත් මම පෙන්නන්න. මේ හොඳ පඳුරක් හැදෙන්නේ. පැල දෙකක් එකටම හැදෙන්නේ. හොඳද? මේකේ මේ පොඩි පැලේ තමයි මේ පොහොට්ටුවක් එන්නේ. ලොකු ගහේ තමයි අර මල් තුන තියෙන්නේ. ඒ කියන්නේ මේක වෙනවා ගහක නෙමෙයි. මේ එක ගහේ තමයි මේ වර්ග තුනකින් මල් තුනක් හැදිලා තියෙන්නේ. මේ පොඩි ගහේ තමයි පොහොට්ටුව තියෙන්නේ. එහෙනම් යාළුවනේ මේක ලස්සන කවාලි පඳුරක්. හොඳද? ඔයාලට අවශ්‍ය නම් මේ කවාලි පඳුර රුපියල් 1800ක් වගේ මුදලකට මම දෙන්න හිතුවා. 1800කට දෙනවා කියන්නේ ඇත්තටම පාඩුයි. මෙතන ගස් දෙකක් නේ. ඒත් කමන්නේ යාළුවන්ට මම ලස්සනට හදාගන්න කැමති කෙනෙකුට ඉන්නවනම් 1800ෙන් දෙන්න හිතුවේ මේ කවාලි පඳුරම. එහෙනම් කැමති යාළුවෙක් ඉන්නවනම් කතා කරලා ඉල්ල ගන්න පුළුවන්. හොඳද? ඊට අමතරව අද අවුරුද්දනේ අපිට. ඉතින් මේවා අලවි කරා කියලා විකුණ ගන්නත් දැන් මේ වෙලාවේ කුරිය කරන්නත් බැහැනේ. ඒ නිසා අලවියට වඩා මම හිතුවේ මේක ලස්සනට ඉල්ලන කෙනෙක් ඉන්නත් පුළුවන් නේ. මේක ඔයාලට පෙන්වන්න තමයි මට ඕනකම තිබ්බේ යාළුවනේ. එහෙනම් යාළුවනේ සුපුරුදු පරිදි මම මේ හිමින් කතා කරන්නේ ඇයි දන්නවද? අල්ලපු ගෙදර කැසට් එක දාලා සද්දෙන් පේනවද? ඉතින් අවුරුදුනේ අපිට මොකක් කියන්නත් බෑ. කුලියට ඉන්න කට්ටියක් ඉන්නේ. ඉතින් සද්දෙන් කැසට් එක දාලා තියෙන ඉඳ මම හිමින් ඉතින් ඕගොල්ලන්ට මේ හිමින් උච්චාරණය යෙදෙනවා. එහෙනම් හරි යාළුවනේ. ඕගොල්ලන්ට මම නැවතත් වීඩියෝ එකක් මේ වගේ විකෘතිතාවයල්ලම අපි ළඟ හම්බුනම ඕගොල්ලන්ට පෙන්නන්නම්. මොකද අර අටපට්ටමට දාන්න වගේ මටත් හිතුණා මේවා පෙන්නන්න. එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම.